හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. මීට කලින් වීඩියෝ එකේ මම ඔබට විස්තර කරා කොහොමද කියලා ඉතාලියේ පුරවැසි භාවය ලබා ගන්න. අද මගේ වීඩියෝ එක මම විස්තර කරනවා කොහොමද කියලා ඉතාලියේ પાස්පෝර්ට් එක ලබා ගන්න. ඔක්කොටම කලින් පළවෙනිම ස්ටෙප් එක තමයි තමන් පදිංචි තියෙන අදාළ ප්‍රොවින්ස් එකේ හරි නගරේ හරි අදාළ කුස්තුරායකේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් එකට ගිහිල්ලා ඒකෙන් රෙජිස්ටර් වෙලා තමන්ට අපොයින්ට්මන්ට් එකක් ගන්න. ඒ කියන්නේ පළවෙනි එක තමයි අපොයින්ට්මන්ට් එකක් ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඊමේල් එකක් වෙනවා අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඩවුන්ලෝඩ් කරලා ඒවා ෆයිල් කරලා පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ගෙවන්න තියෙනවා. පාස්පෝර්ට් එක ගන්න මේ සාමාන්‍ය රෆ්ලි යුරෝ 116ක් 120ක් විතර යනවා. 73.50ක් යනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ටැම්ප් මුද්දර ගාස්තු ඒවත් එක්ක 42.50ක් යනවා ඇඩිෂනල් කොස්ට් එක. ඊට පස්සේ තමන්ට අදාළ මේ අපොයින්ට්මන්ට් එක ගත්තට පස්සේ කුස්තුරා අදාළ කුස්තුරා එහෙම නැත්නම් පොලිසියට ගිහලා තමන්ගේ මේ ඇප්ලිකේෂන් එක බාරලා දීලා ඒගොල්ලෝ ෆින්ගර් මාක්ස් ගන්නවා ඔක්කොම ගත්තට පස්සේ ඒගොල්ලෝ කියනවා දවසක්. ඒ කියන්නේ ලංකාවේ වගේ එක දවසින් පාස්පෝර්ට් ගන්න බෑ මේක. මේක ඒක quite impossible එක ගන්න බෑ. ඉතින් විශේෂයෙන් මේ කාලේ මේ කාලේ ගොඩක් මිනිස්සු ට්‍රැවල් කරනවා මේ ඉතින් පාස්පෝර්ට් එක ගන්න රීසනබල් හේතුවක් තියෙනවා හදිසියෙන් ගන්නවා. ඒ කියන්නේ හයි උරිජන්ට් එකක් දාලා එහෙම නැත්නම් තමන්ගේ රැකියාව සඳහා යනවා නම් නිකන් තමන් ගිහලා කිව්වට නැහැ තමන් වැඩ කරන ආයතනයේ ලියුමක් ඕනේ තමයි රැකියාව සඳහා මේ පාස්පෝර්ට් එක ඕනේ කියලා. එහෙම නැත්නම් තමන් මොකක් හරි වැකේෂන් එකකට යනවා නම් හෝටල් එකේ බුකින් එකක් දැම්මට වැඩක් නැහැ. තමන්ගේ ෆ්ලයිට් ටිකට් බලනවා ඊට පස්සේ සල්ලි ගෙවපු ගාන බලනවා. එහෙම දාලා තමයි පාස්පෝර්ට් එක මේගොල්ලෝ වැඩේ බාර ගන්න. ඒත් ඇප්ලිකේෂන් එක බාර දෙනකොට ඒකේ තියෙනවා ඇප්ලිකේෂන් තමන්ගේ නම විස්තර ඔක්කොම අහලා තිනවා තමන්ට විරුද්ධව මොකක් හරි ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් තියෙනවද කියලා ඉතාලියේ. ඒක තමන් අපිට බොරුවක් දැම්ම කියලා තමන් තා මතක වෙලා දැම්ම කියලා දැන් අපිට පංගුවක් ඒවා තියෙනවා මේ මතක නැති උදාහරණයක් මම කොට ප්‍රැක්ටිකල් උදාහරණයක් කියන මගේ හොඳ මේ යාළුවෙක් හොඳ රෙස්පොන්සිබල් ජොබ් එකක් කරන එඩියුකේට් එකේ ඒත් මීට අවුරුදු ගානකට කලින් රෙස්ටොරන්ට් එකකට ගන්න ගිහිල්ලා මේ වයින් මේ ග්ලාස් දෙකක් බීලා ඩ්‍රින්ක්ස් කරලා ඉතින් මේ පොලිසියෙන් එනකොට නැවතුවා පොලිසියෙන් නවත්තලා ඇල්කොහොල් ටෙස්ට් එක කරුවට පස්සේ යා පොසිටිව් ඊට පස්සේ යාට යාගේ ලයිසන් එක සස්පෙන්ඩ් කරා එයාට ඇති වුණා ඊට පස්සේ යාගේ ක්‍රිමිනල් රෙකෝඩ් එක මේකද කොහොම හරි යා ලයිසන් එක ගත්තා ඊට පස්සේ යා පාස්පෝර්ට් එක අයිමත් ගන්න ගියාට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරාට පස්සේ ඒගොල්ලන්ට පේනවා මෙයාට ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් තියෙනවා කියලා. එයාට පාස්පෝර්ට් එක දුන්නේ නැහැ. එයාට තිබුණා ලෝයර් කෙනෙක් අරගෙන ඊට පස්සේ ඒක ක්ලියර් කරගත්තා. කියලා කරලා පස්සේ තමයි පාස්පෝර්ට් එක හම්බෙන්නේ. තවත් හේතු උදාහරණයක් මම ඔයාලට කියන්නම්. මෙහි තියෙන ගොඩක් ඔය ෆුට්බෝල් මැච් තියෙනවා. ෆුට්බෝල් මැච් බලන්න ගියාම මෙහි කට්ටිය ටික මේ එංගලන්තේ නගින ඕරිගන්ස් කියලා ඒගොල්ලෝ එක අනිත් පැත්තේ ටීම් එකත් එක්ක ඇවර්සරි ටීම් එකත් එක්ක වලි යනවා. ඉතින් වලි ගිහලා මොකක් හරි වෙනවා පස්සේ පොලිසියෙන් අල්ලගත්ත හැටිම පොලිසියෙන් කෙලින්ම කම්ප්ලේන්ට් මේක එකක් දානවා. ඊට පස්සේ ඕක දෙක තුනක් වැටුණාට පස්සේ ඒගොල්ලෝගේ ඩෙන්ටි කාඩ් එක පවා අරගෙන ඒගොල්ලෝ දානවා කෙලින්ම non valido per spazio. ඒ කියන්නේ මෙහි අපේ ඩෙන්ටි කාඩ් එකකින් ඉස්සර අපිට එංගලන්තයට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නම් අපිට පොඩි වීසා එකක් ගන්න ඕනේ. හැම ඔයගොල්ලෝ යුරෝපෙට හැම තැනටම යන්න පුළුවන්. ඒත් පොලිසියට පුළුවන් ඒක නවත්තන්න. ඒ කියන්නේ non valido per spazio කියලා සීල් එකක් ගහන්න පුළුවන්. ඉතින් මෙහි පාස්පෝර්ට් එක ගන්නවා කියන්නේ ඇත්තටම ප්‍රිවිලේජ් එකක්. ඉතින් අර මේ ක්‍රිමිනල් මේල් එක තියෙන්න ඕනේ ගොඩක්ම ක්ලියර් තියෙන්න ඕනේ. ඒ වගේම අපොයින්ට්මන්ට් එකක් ගන්නත් ගොඩක් අමාරුයි. මොකද නිතරම ඒ කියන්නේ තම මේ කාලේ ගන්න බෑ. Tamanට දැන් මාස අඩු ගානේ Tamanට මේ තව මාස 6කින් යනවා නම් මොකක් ළඟින් බලාපොරොත්තු වෙනවා ගොඩාක් ඉස්සරින් මේ අපොයින්ට්මන්ට් එකක් දාලා පාස්පෝර්ට් එක ගන්න ඕනේ. මොකද මේ අපොයින්ට්මන්ට් එක ගන්න ගොඩක්ම අපොයින්ට්මන්ට් එකක් ගන්න ගොඩක්ම අමාරුයි. ඒ වගේම ඔකට කලින් වීඩියෝ එකේ මම ඔකට කිව්වා ඉතාලි පුරවැසි භාවය ගන්න මට එකක් අමතක වුණා. පළවෙනි එක තමයි ඉතාලි පුරවැසි භාවය ගන්න. පළවෙනි එක තමයි ඔකට කිව්වා by descendant කියලා. ඒ කියන්නේ ඉතාලි මම ඔකට උදාහරණයකට කිව්වා ප්‍රැක්ටිකලි ඉතාලි ජාතික නොයෙක් පළවෙනි ලෝක යුද්ධයේ දෙවන ලෝක යුද්ධයේ කාලේ ගොඩක් ඉතාලි ජාතිකෝ ආර්ථික ප්‍රශ්න නිසා මේ නොයෙක් රටවලට ගියා. ඇමරිකාවට ගියා, කැනඩාවට ගියා, ඕස්ට්‍රේලියාවට ගියා, විශේෂයෙන් ඒ වගේම දකුණු ඇමරිකාව රටවලට ගියා. ඒ වගේම මං අඳුරන කෙනෙක් ඉන්නවා. එයා උදාහරණයක් මම ඔකට කියන්නේ. එයා ඇවිල්ලා වෙනිස්ුවෙලාවේ ඉන්නේ. එයාගේ තාත්තලා ඉතාලියන් සිටිසන්. ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් අයිතිවාසිකමක් තියෙනවා ඉතාලි සිටිසන් එක ගන්න. ඒත් දැන් මේ 2025 මේ ජෝර්ජ් මෙලෝනිගේ ගවර්න්මන්ට් එකෙන් පස්සේ ඒවටත් කලින් නම් තිබුණේ නැහැ ජෙනරේෂන් ලිමිට් එකක් තිබුණා. දැන් ජෙනරේෂන් ලිමිට් එකකුත් දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඉතාලි පුරවැසි භාවය ගන්න by naturalization. ඒ කියන්නේ මෙහි අවුරුදු 10ක් විතර හිටියොත් ඒ වගේ යුරෝපයේ අවුරුදු මෙහි යුරෝපයේ 10ක් හිටියොත් non European citizenලාට මේ Tamanට අවශ්‍ය කන්ඩිෂන් තියෙනවා නම් කියන්නේ අවුරුදු මේ තමන්ට නියමිත පඩියක් තියෙනවා සුෆිෂන්ට් ඉන්කම් එකක් තියෙනවා නම් ගෙයක් තියෙනවා ක්‍රිමිනල් රෙකෝඩ් එක ක්ලියර් නම් තමන්ට ඒ වගේම ඉතාලි භාෂාව B1 level එක පෙන්වන්න ඕනේ. B1 level එක කියන්නේ B1 level එක කියන්නේ තමන් සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. කියන්නේ හොඳට කියන්නේ කොම්ප්‍රෙහෙන්සිව් තියෙනවා ලියන්න පුළුවන් කතා කරන්න පුළුවන් මේ ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතාලි භාෂාව පුළුවන් කියලා පෙන්වන්න ඕනේ. මේ B1 එක ගොඩක් I think විශාලේ මෙහි ගොඩක් කට්ටිය ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ අවුරුදු 20 25 ඉන්න ඒකට B1 ඒ කියන්නේ B1 එක කවදාවත් පාස් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම ග්‍රැමටිකල් පවා හොඳට ඉගෙන ගන්න. මේ ඔක්කොම කන්ඩිෂන් තියෙනවා නම් යාට දාන්න ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මේ වගේම
කවුරට පුද්ගලෙක් ඉතාලියේ ඉපදුනොත් එයාට මේ බර්ත් රයිට් එක නැහැ. බර්ත් රයිට් එක නැති වුණාට මෙහෙ උනාට අවුරුදු 18ක් ලීගල් පදිංචිය තිබුණොත් එයාට ඉතාලි භාෂාව අවුරුදු 18න් පස්සේ ඉතාලි සිටිසන් ගන්න එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් එයා අවුරුදු 18ක් හිටිය කියලා ලීගල් රෙසිඩන්ස් එක ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම මේ කවුරු හරි එක්කෙනෙක් ඉතාලි ජාතික සද බැන්තුත් මැරි කරොත් එයාට අවුරුදු මේ ඉතාලිය නම් අවුරුද්දකින් පස්සේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඉතාලි එක්කෙනෙක් මැරි කරලා එයා වෙන රටක හිටියොත් එයාට අවුරුදු 3න් පස්සේ මේ ඉතාලි සිටිසන් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඒ වුණාට එයාටත් තියෙනවා ඉතාලි B1 එක පාස් වෙන්න තියෙනවා. මොකද ලැන්ග්වේජ් එක ඉල්ලනවා ඒගොල්ලෝ. ඉතින් මේක තමයි මට අදට කියන්න තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නුවා මෙහි පාස්පෝර්ට් එක ගන්නත් ඇත්තටම ප්‍රිවිලේජ් එකක්. මොකද පාස්පෝර්ට් එක ගන්නත් ගොඩක් කල් යනවා. ඒ වගේම ක්‍රිමිනල් රෙකෝඩ් එක බලනවා. ගොඩක් ඉතින් ලංකාවේ නම් මම දන්නවා දවසින් පාස්පෝර්ට් එක දෙනවා කියලා මෙහි පාස්පෝර්ට් එක ගන්න කලිනුත් බලනවා මේ එක. ඉතින් අපි හිතමු යන්තම් මේ පොඩි සුළු වරදක් කරත් ඒක මේ ඒගොල්ලන්ට අපේ ෆිස්කල් කෝඩ් එකේ පේනවා. ඊට පස්සේ ඒක කම්පියුටරයිස් කරලා ඒකට බලලා චෙක් කරලා තමයි පාස්පෝර්ට් එක දෙන්නේ. ඉතින් අදට මම සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.